good morning සියල්ල ටීවිත් එක්ක අද යනවා පොඩි ගමනක්. අද ඉන්න අපේ කට්ටිය අපිත් එක්ක එකතු වෙලා මෙතන අපේ යාළුවෝ ටිකක් අද මේ වෙනදා වගේ නෙමෙයි පොඩ්ඩක් වෙනස් ගමනක් යන්නේ. මෙන්න මේ මෙයාව නම් ටිකක් ඉඳලා හිටලා දැකලත් ඇති. එයාව දැකලා නැහැ. channel එකේ ඉඳලා තියෙනවා ඒ උනාට දැකලා නැහැ. තව මෙතන අපිත් එක්ක ගිය කට්ටිය දැකපු කට්ටිය නැහැ. කොහොනමුත් අපි යනවාද බෙරගල. එවනම් ඉතින් අද බස් එක යන්නේ වෙනදට වඩා පොඩ්ඩක් වෙනස් ගමනක් වෙයි. වෙනස් දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. එවනම් හම්බෙමු අපි පොඩ්ඩක් මග නතර වුණා. අපේ ඊළඟ නැවතුම්පල වෙන්නේ ඇහැලියගොඩනේ. ඇහැලියගොඩ අපි නතර වෙනවා උදේ කෑමට. කෑමට කලින් සමහර අය පොඩි වැඩ පටන් අරන් තියෙනවා. ඒකත් එක්ක අපි යනවා එහෙනම් සියල්ල ටීවිත් එක්ක අද බෙරගල. පොඩ්ඩක් කට්ටියට චුට්ටක් අමාරුයි. අපි බෙරගල යන ගමන් ඉන්නේ. ආන දණක් හම්බුණා. හැබැයි සියල්ල ටීවී නරඹන ඔබට කියන්නේ අපි මේක පොඩ්ඩක් කන්ෆර්ම් කරගන්න යන්න මෙතන ගැඹුර නැද්ද කියලා. මොකද අපේ කීප දෙනෙක් කියනවා මෙතන කලින් නාලා තියෙනවා කියලා. නමුත් කට්ටිය නැත්තම් සංචාරේන ඔබ ප්‍රවේශම් වෙන්නට ඕනේ. මොකද ඔබේ ජීවිත ඔබට විතරක් නෙවෙයි ඔබේ නිවැසියන්ට, ඔබේ යාළුවන්ට, සහෝදරයන්ට, දෙමව්පියන්ට, පිරිදර දරුවන්ට ඔබේ ජීවිත වටිනවා. ඒ නිසා මේ කරක් ඔබ තෝර ගන්නවා නම් ස්නානය කරන්න ඔබ දුර පළාතක ඇති ඔබට දන්න තැන ඒ විතරම ඒ ගම්වැසියන්ව සම්බන්ධ කරගෙන ඒ දක් තෝර ගන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ට්‍රැවල් කරන අය දන්නවා මේ සුප්‍රසිද්ධ පාලම් දෙක. ඔබට පේනවා නම් මගේ පසුබිමින් මේ සුප්‍රසිද්ධ පාලම් දෙක ට්‍රැවල් කරන අය අතර බොහොම සුප්‍රසිද්ධ ස්ථානයක්. ඉතින් අපි එතන නතරලා ඉන්නේ. මෙතන ඒ අය දන්නවා මෙතන නාන්න පුළුවන්. අපි නෑවා නාලා ඉතින් කන්දන් නගින්න දානවා මෙයා. කන්ද පිස්සෝ. ජනිත් කන්ද පික්කෙක්. මගේ බොක්කක් ඉන්නවා තුලංක. ඒ වගේම මම බැටමැනි ඉඳලා ආවේ. අපේ කවුද? දිල්ෂාන් සෝවිස් මහතා. ඉතින් අපි ඔක්කොමත් එක්ක අද යනවා බෙරගල සියල්ල ටීවී අරගෙන. අපි අද රාත්‍රියේ නවාදන් ගන්න ඉතාමත් සුපිරි තැනක, සුන්දර තැනක. ඒ සුන්දර තැන රූප රචනාව ඔබ වෙතගෙන මේ බලාපොරොත්තු වෙන අපි සම ගන්නවා. මේ ට්‍රැවල් කරන අය දන්න මේ
සුන්දර පාලම් දෙක අසල මේ ඉන්න නලින් අපි ඉන්නේ කළු පහන. කළු පහනේ තියෙන සුන්දර දියැලකින් අපි නෑවා. කළු පහනේ මේ තියෙන පාලම් දෙක ඔබ දන්නවා. මේ වගේ සුන්දර කඩේක මේ වගේ උණු තේ එකක් බොන ගමන් සීතල වතුර පාරක් නාලා මේ වගේ දර්ශනයක් බලන්න නම් මේ පළාතටම එන්න ඕනේ. එතමයි බෙරගල එමනත හපුතලේ වින්චිල් කොටේජ් මෙතන විලා එකක් තියෙනවා තව කොටේජ් දෙකක් තියෙනවා කැලේ බංගලාවක් තියෙනවා අපි බලාපොරොත්තු වෙනවා මෙහි හිමිකාරියත් එක්ක කතා කරන්න අපි එන්න කලින් කළු පහනේ අර සුප්‍රසිද්ධ පාලම් දෙක ගාව පොඩ්ඩක් නෑවා නාලා ආවා මෙතන සෙල්ලම් කරන්න පුළුවන් ගිනිමලයක් තියෙනවා රාත්‍රිය වෙනකන් නෙමෙයි රාත්‍රියේ එළි වෙනකම්ම ගත කරන්න ඔබට අවස්ථාව ලැබෙනවා ඔබ આવොත් වින්චිල් කොටේජ් එකට හපුතලේ බෙරගල. එහෙමනම් ආරාධනා කරනවා සියල්ල ටීවී නරඹන අපේ ආදරණීය හිතවතුන් ඔබ හැම කෙනෙක්ටම සමහරවිට ඔබ ස්මාර්ට් ජංගම දුරකථනයේ තිරේ එක්ක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලැප්ටොප් ඩෙස්ක්ටොප් තිරේ එක්ක වෙන්න පුළුවන් ඔබ නරඹන්නේ. ඒක මොකෙන් නරඹුවත් මේ සුන්දරත්වයේ ඒ විදිහටම රූප රචනාවක් හැටියට අද රාත්‍රියේ එළි වෙනකම්ම අපි ඔබට ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. ආදරණීය සියල්ල ටීවී ප්‍රේක්ෂකයන් ඔබට ආරාධනා කරනවා රැඳෙන්න අපිත් එක්ක. මේ සියල්ල ටීවී අද හපුතලේ බෙරගලේ ඉඳලා බෙරගල වින්චිල් කොටේජ්
වෙලාව හවස 5යි. වින්චිල් කොටේජ් එකට විතර ගතිය එනවා. ඒ මේ පළාතේ හැටි. දැන් බැලුවොත් හොඳ හුලඟක් එනවා. ටිකක් සීතලක් එනවා. රෑ වෙද්දි ඊට වඩා සීතලක් එන්න පුළුවන්. මම දැන් ඉන්නේ වින්චිල් කොටේජ් එකේ කිචන් එකේ. කිචන් එකේ කියද්දිම ඇහෙන්න ඇති කතා කරනවා. ඒ තමයි කිචන් එකේ අක්කා කියන්නේ වින්චිල් කොටේජ් එකේ හිමිකාරිය. ඇගේ නම දමයන්ති අපේ අම්මගේ නම දමයන්ති. හයි හයි. පහුගියකයි මගේ සෝෂල් මීඩියා ඉන්නේ දන්නවා. හරිද? මොකද මේ පහුගිය ටිකේ මේ වින්චිල් කොටේජ් එකට එන්න කියලා පොඩ්ඩක් සර්ච් කරාට පස්සේ Facebook එකේ හැමතැනම පෙන්වන්නේ අක්කගේ වීඩියෝස්. හරි? උඩට යටට යන තැන Facebook මේ වින්චිල් කොටේජ් එකේ කිචන් එක අතර ලස්සනයි මේ මෙතන කට්ටිය එනවා මේ එළියේ කිචන් එකක් තියෙන යන පුළුවන් පාරත් එක්කම මෙතන උයනවා. මොනවද හදන්නේ අපිට අද? අද හැදෙනවා ස්ටෝ හැදෙනවා. ස්ටෝ දෙක එකකට හදන්නේ ෆෝක් ස්ටෝ. හරි. මොකද මේගොල්ලෝ මේ අර පොඩ වෙනස් කරානේ. ඔව්. ඊට පස්සේ බිත්තර ටිකක් තියෙනවා. බිත්තර ටික තියෙනවා. ස්ටෝ එක එනවා. ඒක පොඩ්ඩක් මම වෙනස් කරලා හදන්නේ අපේ මෙනු එක වෙනස්. ස්ටෝ එක පොඩි රහස් වැඩක් කරනවා අපි. ඒක මම වීඩියෝ කරන්න එපා නේද? ඒක රහසක් නේ. ඒක දැන් අපි හදන්න ඉවරයි. අපි ඒක කියන්නම් ගානට. හරි. මේ මොනවද මේ? මේක ෆෝක් එක. පෝක් එකට ෆෝක් එකට මේ මම කියන්නම්. අල සහ රස වෙනස් වෙන්නේ මේකට පොඩක් බටර් ටිකක් අපි එකතු කරනවා. එළවලු ටික වෙනම තම්බලා මේ ෆෝක් එක වෙනම තම්බලා සාමාන්‍ය සම්ප්‍රදායික විදිහට අපි බටර් ටිකක් එකතු කරනවා. ඒකට පොඩි නිකන් රසයේ වෙනසක් තියෙනවා. මේ අක්කේ අපිට ඔහොම මේ කාර්යබහුල වෙලාවක උනත් පොඩ්ඩක් කියන්නකෝ වින්චිල් කොටේජ් එක ගැන විනාඩි. වින්චිල් කොටේජ් එකේ විලා එකයි කබාන දෙකයි තුනක් තියෙනවා. ගෲප් එකක් හැටියට එනවනම් 26කට ඉඩ තියෙනවා. විලා එකේ අපි 15කට එකමඩේෂන් හදලා දෙනවා. කබාන එකේ ෆැමිලි කබාන එකේ සාමාන්‍යයෙන් 4යි නැත්නම් 5යි දාන්නේ. ගෲප් එකක් එනවනම් 6 7ක් ඉන්නවා. ඊට පස්සේ අපේ කැලේ කබාන එක තමයි අපේ ෆේමස්ම කබාන. කැලේ අපිට තාම මේක පෙන්නුවේ නැහැ. ඒක බලමු. මේකට ගෙස්ලා ටිකක් ඉන්නවා. ගෙස්ලා ටිකක් ඉන්න නිසා අපිට බලන්න දෙයක් නැහැ. ඒකේ කපල් කබාන එක උනාට ඒක දැන් කොල්ලෝ අල්ලන් ඉන්නේ. ඒකේ උඩම 7කට විතර එක උඩ එක හරි වැටලා පුතිය ගන්නවා. දැන් අදත් 6ක් ඉන්නවා. දැන් ඊට අමතරව මෙතන තව සුවිශේෂී වැඩක් කරනවා. ඒ තමයි පූල් එකක් හැදෙනවා. පූල් එක හැදෙනවා. ඊට පස්සේ අපේ හලාල් විදිහට උයාගෙන කන්න ගෲප් හැටියට ඇවිල්ලා විලා කබාන වෙන වෙනම අරගෙන වෙනම උයාගෙන ගන්න අපි එළිය කිචන් එකක් හදලා තියෙනවා. ඒ කියන්නේ ඔබ එනවා නම් දෙවෙනේ කොයි පළාතක හරි ඉඳලා ඔබට හලාල් විදිහට මේ ආහාර සකසා ගැනීම පහසුකම් තියෙනවා. ලෝකල් අයට ඕනනම් Tamanට විලා කබාන විතරක් රෙන්ට් කරගෙන කිචන් එකේ උයාගෙන කන්න පුළුවන්. මේක රස බලමුද අපි චුට්ටක්. මකන්නේ. ඔයා කන්න දෙන්න මම කෝක් කන්නේ. ඔයා කාලා බලන්න. ලුණු මදි නම් විතරක් මට කියන්න. ලුණු වල පොඩි ලුණු වල මදි ගතියක් තියෙනවා. මේ දවස්වල රැයට කොහොමද ක්ලයිමේට් එක මේක? මේ හැම විනාඩි 45කටම සැරයක් වෙනස් වෙන නිසා මම කියන්නේ කවදාවත් මේ ක්ලයිමේට් එක ගැන කාටවත් අහන්න එපා. මොකද අහලා මේ ඒ කියන්නේ මේක සම්බන්ධව තියෙන උලඟත් එක තමයි තීරණය වෙන්නේ. මේ පළාත් හතරක් පේනවනේ මං කිව්වේ. ඒක සම්බන්ධක පහතරට වේලි කලාප ඉඳන් එන කුලඟ ඉදල්ගස්සිල්ලේ වැදලා තමයි පල්ලෙහාට එන්නේ. ඒක තීරණය වෙන ඉදල්ගස්සිල්ලේ තියෙන වලාකුළු සම්බන්ධට එන හුලඟයි අතර තියෙන ලව් එක නිසා තමයි මේකේ සීතල සුළඟ එන්නේ. හොඳයි. එහෙමනම් ඉතින් පරිසරයට හුලඟට සීතලට ලව් කරන කාටත් එන්න හොඳ තැනක් තමයි වින්චිල් කොටේජ් එක කියලා කියන්නේ. එහෙනම් අපි ඔබට අපි රාබවගාවල් කරගෙන ඉන්නේ චුට්ටේ ප්‍රසිද්ධ චුට්ටේ. ඔබට ආරාධනා කරනවා එහෙනම් සියල්ල ටීවී නරඹන අපේ හිතවතුන් ඔබට අපි දන්නවා ඔබ අපිත් එක්ක බොහෝ කාලයක් ඉස්සර ඇදෙනවා කියලා. ඔබට ආරාධනා කරනවා සියල්ල ටීවී වෙතින් එනවනම් හපුතුලේ පැත්තට එහෙම නැත්නම් බෙරගල පැත්තට වින්චිල් කොටේජ් එකට ඇවිල්ලා මේ අසිරිය විඳ ගන්න. මොකද දමයන්ති අක්කා ඉන්නවා ඕන වෙලාවක ඕන සපෝට් එකක් දෙන්න. ඔයා මේක විශේෂයක් දැක්කේ. විශේෂ දෙයක් කිව්වේ නේ. සාමාන්‍යයෙන් ගොඩාක් හොටෙල්ස් වල මම රෙස්ටෝරන්ට් වලට හරි උයන තැනට හරි යන්න බෑ පිටායට. හරියටම හරි. හරිද? මගේ තැන ඕනම කෙනෙකුට මේ අපේ පොදුවේ අපි හැමෝටම උයන කිචන් එකට එන්න පුළුවන්. අනිවාර්යෙන්. ඔයගොල්ලෝ කුස්සියේ. එහෙමනම් බොහොම ස්තුතියි අපිත් එක්ක මේ ඔව් එක තුනට මේ කාර්යබහුල වෙලාවේ. හරි එහෙමනම් අපි යනවා අපේ කට්ටිය ක්‍රිකට් ගහන පැත්තට.
වෙලා ගිටාර එකක් ගහන්න ලෑස්ති වෙන වෙලාවක තේ එකක් බොන්න යන්නේ. පේනවනේ එළියේ ලස්සන මේ පරිසරයේ ලස්සන මම හිතන්නේ ජීවිතයේ ඕනම කෙනෙක් මේ වගේ පරිසරයක ඇවිල්ලා විඳ ගන්නටම ඕන. ඒ නිසා ඔබත් එනවා නම් මේ වගේ පරිසරයකට මේ පරිසරයට හානි නොකර මේ ආදරණීය පරිසරය අපිට දෙන මේ ආශාවාදී අත්විඳින්න කියලා අපි සියල්ල ටීවී එකෙන් ඔබට ආරාධනා කරනවා. යොහන් ඉන්නවා පොඩි සංගීත රාගයක් ඇහෙනවා මේ වෙලාවේ. සීතල හුලඟක් බෙරගල කඳු යායට ඉහළින් හමාකට එනවා. මම හිතන්නේ මේක එන්නේ අපේ මේ බෙරගල කියන්නේ ඇත්තටම මම හිතන්නේ ශ්‍රී ලංකාවේ දකුණු කඳුකරය. දකුණු පළාතේ ඉඳලා එන හුලඟ මම හිතන්නේ අතිශය සුන්දර හවසක මනරම් රූරට අපිට මවනවා. පාරවෝඩ ආසයි මේ පරිසරයට අපිට ඒක පුණ්‍ය යන්නේ. යමු මාත් එක්ක. රූප රචනාව ඇතුලේ මේ පරිසරයේ තියෙන සීතලත් ගැබ් වෙලා තියෙනවා කියලායි මට හැඟෙන්නේ. ඉතින් මේ වගේ හවසක මෙතන අපේ ගිනි මැලයට සූදානම් කරලා තියෙනවා. ඒ වගේම බාබකියු එකක් ලෑස්ති කරනවා. මේ සීතලත් එක්ක මේ රස්නේ ගේන්නේ වෙනම හැඟීමක්. ඉතින් ඒ අතරතුර කේක් එක්ක තේ ටිකක් බොන්න අවස්ථාව හම්බෙලා තියෙනවා. ඉතින් අපිත් එක්කම ඔබට ආරාධනා කරනවා මේ උණුසුම් තේ කෝප්පේ බොන්න බැයි නම් ඒ අත්දැකීම එහෙම නැත්නම් දුම් දාන තේ කෝප්පේ තියෙන ආස්වාදය ඔබට මේ රූප රචනාව තුලින් විඳින්නට ඔබට හැකි වේවා කියලා ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් cheers. පට්ටම සීතලයි. මේ තින්නේ අපේ ගිනි මැලේ සූදානම් වෙනවා. කේතලයක් තියෙනවා එල්ලලා. අපේ ඉන්නවා ෂෙහන් කෝල් එකක. හායි. ඒ වගේම මෙතන ඉන්නවා අපේ ඩ්‍රයිවර් මල්ලි යනවා. කැමරාව වල්ලන්න බැරි තරම් හුලං. ඉතින් මෙතන ඉන්නවා අපේ අචිල ඉන්නවා. ඒ වගේම දිල්රුක් ඉන්නවා. මලින්ද ඒක බොනවා. එහෙනම් cheers. ඒ වගේම ඉන්නවා මෙතන අපේ ප්‍රදී. ඒ වගේම රීසා. මම හිතන්නේ ඒ අත්දැකීම ඔබට විඳ ගන්න පුළුවන් වෙයි. අපි රාත්‍රිය වෙනකම්ම මේ රූප රචනාව මේ රූප රාම ඔබට එලෙසින්ම ගෙන එනවා. මේ තියෙන්නේ වින්චිල් කොටේජ් එකේ සුන්දරත්වය. මේ ඔබට වෙන්නේ මීදුම නව නෙමෙයි. හැබැයි බාබකියු එකේ දුම. දැන් එනවා අපේ දුලංක මේ අපේ ගායකයා. ඒ වගේම ගිටාර් එක අරන් එනගෙන වාදකෙක් ගායකෙක් නෙමෙයි. ඒ වුණාට එයා ගිටාර් එක අරන් එනවා. එයා ඇත්තටම ඩ්‍රයිවර් කෙනෙක්. එයා ගොඩක් විට කරන්නේ අර මේ වාහන පිටිපස්සට වාහන නම් රිවර්ස් කරන එක. මෝටර් බයික් නම් යන එක.
බෙරගල විශේෂ වෙන්නේ බෙරගල හපුතලේ කිලෝමීටර් 10 ඇතුලේ හැම විනාඩි 45කට මම කිව්වනේ මේ වෙනස් වෙනවා කියලා. ඒක කියන්නේ මේක සානුවක්. මේක තනිකර ගැප් එකක් තියෙනවා. ඒකට මේකේ තියෙන දේශගුණික කලාප 7ක්. ඒ කියන්නේ උඩින් ගත්තම තෙත් කලාපේ ඉඳලා මේකේ පල්ලෙහාට ඒ කියන්නේ හැම මීටර 100ක සෝරි අඩි 100කටම මේකේ කාලගුණය වෙනස් වෙනවා. මේ ඇවිල්ලා මධ්‍යම කඳුකරේ දකුණු බෑවුම. නෑ. මේමයි මධ්‍යම කඳුකරේ දකුණු බෑවුම තමයි. හැබැයි මධ්‍යම කඳුකරේ දකුණු බෑවුම වෙන්නේ යනවා දේශගුණික කලාප 7කට. ඒ විදිහට තමයි බෙරගල හපුතලේ කොටස වෙනස් වෙන්නේ. හරිද? ඒක පටන් ගන්න ඉදල්ගස්සින් ඉඳලා. ඉදල්ගස්සින් කියන්නේ ලංකාවේ ලස්සනම ස්ටේෂන් එක. ස්ටේෂන් එකේ වහලට වැටෙන වතුර ලංකාවේ මධ්‍යම කඳුකරේටයි සබරගමුව මේ කොටසටයි මේ පැත්තට වැටෙනවා. ඒ කියන්නේ ඌවට සබරගමුවට මේ කොටසට තමයි එන්නේ. අපිට තියෙනවා මේ විශේෂ වෙන දියැලි 15ක්. ඒ කියන්නේ ලංකාවේ උස්සම දියැලි දෙකමයි තියෙන්නේ අපිට. බඹරකන්දයි උඩ දියලුමයි දෙක. ඊට අමතරව දියැලි 15ක් අපිට මෙහෙ තියෙනවා. ඒතර මෙහෙ විශේෂ වෙන්නේ මේක සානුවක් view point 8කට වඩා තියෙනවා. මේ හල්දුමුල්ල කියන්නේ ලංකාවේ දෙවෙනි ලොකුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය. ඒතර මේක ඇතුලේ තියෙන කියන්නේ ස්වාභාවික වෙනස්කම් ගණන් කරන්න බැරි තරම්. ලංකාවේ මේ කියන්නේ මෙච්චර ලොකු view point එකක් කොහෙවත් නැහැ. හපුතලේ ඉඳලා මේක ඒෂියන් ස්ටේජ් කියලා කියන්නේ හේතුව තමයි හපුතලේ ඉඳලා හම්බන්තොට view එක පැහැදිලි දවසට මූද පේනවා. මූද යන ට්‍රෝලර් වල ලයිට් පේනවා. සමහර විට ඕගොල්ලන්ට තව ටිකක් කියලා ගියාම හම්බන්තොට හාබර් එකේ එයාපෝට් එකේ ලයිට් එක බලන්න පුළුවන්. පැහැදිලිම දවසට අහසයි පොළොවයි මූදයි වෙන් වෙලා ඒක ඇතුලේ බිල්ඩිස් බලන්න පුළුවන්. මේ හරියට වැව් 17ක් පේනවා. එහා කබානයකට වැව් 21ක් වෙනක තිස්සමහාරාම චෛත්‍ය වෙනකම් පේනවා. උඩ කබානයකට වින්චිල් එකේ විශේෂ වෙන්නේ මොකක්ද දන්නවද? උඩ කබානයකට වැව් 24ක් එක්ක ඒ කියන්නේ තිස්සමහාරාම වැව ඊට පස්සේ වැඩිහිටි කන්දේ තියෙන බිල්ඩින්ස් ටික තිස්සමහාරාම චෛත්‍යයේ ඉඳලා මේ මුළු ඒරියා එකම පළාත් 4ක් පේනවා. මේක තමයි වින්චිල් කොටේජ් එකේ තියෙන වැදගත්කම සහ ඉතින් මේ දමයන්ති අක්කා ඉන්නවා ඒක ආවොත් ඔබට කියලා දෙන්න. දැන් ඉතින් අපේ ගිනිමැලේ පත්තු වෙනවා. ඒ අතරතුර මේ නිල් පාට ආලෝකයක් එනවා. එන්නේ කොහෙන්ද කියලා හොයන්න බෑ. අපේ මේ තියෙන මේ අපේ මේ ඩිල්ෂාන් එයා මේ වෙනුවෙන්ම ලයිට් ගෙනල්ලා. ඕ ඩිල්ෂාන් හොයන්නත් නෑ. මේ ඉන්නවා මේ. එයා මේ වෙනුවෙන්ම ලයිට් ගෙනල්ලා ඉතින් එයා ලොකු උත්සාහයක් දරනවා JBL ගෙනල්ලා කරනවා. එයා ඇවිල්ලා මෙයාගේ යාළුවා. එතකොට මෙයා සූරපප්පා මෙයා ජිම්පප්පා කියලා තමයි අපි දෙන්නට කියන්නේ. පාන්දර එක පැනලා තියෙන්නේ ඉතුරු වෙලා තියෙන්නේ කීප දෙනයි මම ඉන්නවා මෙයා ඉන්නවා ජනිත් කවුද අපේ ඩිල්ෂාන් ඉන්නවා දුලංක ඉන්නවා ඔච්චර තමයි ඉතින් අන්තිමට ඉතුරු ආවට දැන් අපිට දීපු කෑම සීතල වෙලා ඒකින්ද අපි ආවා කිචන් එක ඇරලා මම හිතන්නේ මේකේ මේ අක්කා මේක හිමිකාරිය මේක දකින්නේ මේ වීඩියෝ එකෙන් මේ කරන වැඩේ දැම්මට පස්සේ ආමු මෙහෙම වැඩකුත් කරලා කියලා දකි. ඉතින් අපි මේ ඇවිල්ලා ඉතින් අපි කුස්සිය ඇරලා දැන් වැඩක් දෙන්න යන්නේ. කැමරා ටික රත් කරගන්න යන්නේ. රත් කරලා කන්න යන්නේ. රූපරාම සමහරවිට පැහැදිලි නැතුව ඇති. අඩු ආලෝකයක් තියෙන. නමුත් මෙතන ගැන කිව්වොත් අත්දැකීම මොකක්ද? ඔයාලට කවුද අපේ ඩිල්ෂාන්? බ්‍රෝ ඔයාලා මොකක්ද දෙන්නේ මෙතන ගැන? අපි මෙතන මේ හපුතලේ අපි අතර මේ බෙරගල ඇත්තටම නේද? අපි බෙරගල ඇත්තටම අපි මීට කලින් ඇවිල්ලා තිබ්බ හපුතලේ පැත්තට. බෙරගල පැත්තට අපි මේක අලුත්ම එක්ස්පීරියන්ස් එකක්. අලුත් එක්ස්පීරියන්ස් එකක් නේ. මෙතන ඇත්තටම වින්චිල් කොටේජ් කියන නම මම හිතන්නේ හුලඟ නිසා වෙන්නද නේ? ඒක මාර හුලඟක් තියෙනවා දැන්. සුපර් කියන්නේ එහෙමයි. අපිට මේ ඇවිල්ලා මේක තමයි මේ ඇත්තටම මේ වෙනස්ම දාන්නේ. මේකේ කිසිම අපිට මේ බාධාවක් නැහැ. කාගෙනවත් බාධාවක් නීති රීති නැහැ. කැමති විදියට කාලය ගත කරගෙන එළි වෙනකම් ඉන්න පුළුවන්. ඉතින් අර ගිනිමැලයක් ගහලා තිබුණා. තාමත් ඒක පත්තු වෙනවා. තාමත් ඒක රස්නෙයි. දැන් වෙලා පාන්දර එකයි. වෙලා පාන්දර එක පැන්නද? ඒක පැන්නා. ඉතින් දැන් මෙයා මේ උයනවා මේ. එයාගේ නෝනා දැක්කොත් එහෙම ගෙදර මේ බලයි මේ ගෙදර එහෙම කරන්නේ නැති කෙනෙක් මේ එළිය ගිහිල්ලා මෙහෙම කරනවාද කියලා. ඒක පොඩ්ඩක් වෙන පස්සේ. ඉතින් අපි දැන් උයලා කමු. එහෙනම් ආයේ අපි හම්බෙන්න එමුණොත්
ජනිත් හෙට උදේටනේ. හෙට උදේට අපි හම්බෙමු. අපි හෙට උදේට හම්බෙමු. හෙට උදේ අපි පාන්දරම සමානට හම්බෙන්නත් පුළුවන්. පාන්දරම හම්බෙන්න නැතුව යන්නත් පුළුවන්. ඒ නිසා අපි සමු ගන්නවා මේ රාත්‍රියේ. මේ හපුතලේ බෙරගල ප්‍රදේශයේ ඉඳලා සමු ගන්නවා ඔබෙන් නැවතත් හෙට උදෑසන මේ රූප රචනාවත් එක්ක ඔබත් එක්ක මේ කතා බහ ඉදිරියට ගෙන යාමේ බලාපොරොත්තු වෙන. එවනම් අපි නිදා ගන්න කැම ටිකක් කාලා. බොහොම ස්තුතියි. බෙරගල. good night. බෙරගල. good morning. දැන් වෙලාව උදෑසන 6යි. රමණීය උදෑසනක්. ඔබට පේනවා නම් මට පිටුපසින් පේන අර ඈත පේන කඳුවල් වලට උඩින් දැන් මීදුම් රැල්ලක් පතිත වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. මම මේ විදිහට පෙන්නුවොත් වින්චිල් කොටේජ් එකට උඩින් තියෙන මේ කඳුවල් වල සම්පූර්ණයෙන්ම මීදුමෙන් වැහිලා තියෙනවා. ඊ රාත්‍රියේ අප පාන්දර 2 විතරනකම් ගත කරේ මෙන්න මේ ස්ථානයේ. මෙතන තිබුණු ගිනි මැලය විටින් විට අලුත් කරලා අලුත් දර දාලා වියපත් වෙන්න නොදී නැවත නැවත තාරුණ්‍යයට කැඳවාගත්තු ගිනි මැලය අපට රැ 5 වෙනකම්ම උණුසුම දුන්නා. ඉතින් ගිනි මැලෙත් නිවිලා කට්ටියත් නෑ. පුළුවන් හැටියට පොඩ්ඩක් අස් කරලා ගිහිල්ලා රැ නිදාගත්තා. අනිත් ඔක්කොම නිදි. මට හිතුණා මේ පරිසරයේ සුන්දරත්වය දකින්න අද පොඩ්ඩක් උදෙන්ම නැගිටින්න ඕනේ කියලා. එහෙනම් අපි ලින්චිල් කොටේජ් එකට යන්නේ. නැවත අපේ ගම බලා යන්න. ඒ අතරතුර තව මොනවා වේද දන්නේ නැහැ. ඒ ටිකත් ඔබට කියනවා. ලින්චිල් කොටේජ් එකේ නමත් එක්ක තියෙන වින්ඩ් කියන්නේ කුලග. එතකොට කුලග නම් තියෙනවා. කොච්චර අවු වුණත් දවස පුරාම කුලග තියෙනවා. මේ ඉදිරියේ බැලුවොත් ඔබට පේන්නේ ඇවිල්ලා දවසක පහළ කඳුකරේ. අපි ඉන්නේ මේ කඳුකරේ උස්සම තැනක. ඉතින් ඒ අත්දැකීම ගන්න මේ වගේ තැනක එන්නම ඕනේ. එහෙමනම් අපි ගිහිල්ලා එන්න. අපි හම්බෙමු පුළුවන් වුණොත් විතරක් ආයේ මගදී. එහෙම නැත්නම් මේ බ්ලොග් එක මෙතනින් අවසන් වෙනවා.